හොඳයි සමීකරණ පාඩමේ අපි එක කොටසක් කතා කරනවා සාධක වලින් කොහොමද විසඳන්නේ කියලා. ඉතින් දැන් මේ 11 ශ්‍රේණියේ තියෙන අනිත් ක්‍රමය තමයි මේ වර්ගපූර්ණය. හරිද? ඉතින් මේක නම් මතක අහගන්න. ඉතින් වර්ගපූර්ණය මම ගණන් දෙකක් විදිහට සාකච්ඡා කරන්න. මොකද මේකේ මේ පොඩි ක්‍රමවේදයක් තියෙන එකට අල්ලගන්න තියෙනවා. හරිද? හොඳයි. එහෙනම් මේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම මේක පැහැදිලි කරන්නම්. අර කලින් අපි සාධක ක්‍රමයෙන් හදුවනේ ගන්න. අර ඒ ක්‍රමයෙන් මේක හදන්න අමාරුයි. හැම එකක්ම හදන්න බෑ. මම මේ ගාන කිව්වා සාධක ක්‍රමයේ මගේ හැම ගානක්ම හැම වර්ග සිතේකම අගේ කොට බෑ කියලා. හරිද? ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ ක්‍රමවේදයේදී මෙන්න මේ x වල සංගුණකයේ x වර්ගයේ සංගුණකය එක වෙන විට. ඒ කියන්නේ මෙතන ඉලක්කමක් නෑ. ඉලක්කමක් නැති වෙලාවට අපිට වර්ගපූර්ණ ක්‍රමය යොදා ගන්න පුළුවන්. හරිද? මේක හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ. පොඩ්ඩක් වැඩි අල්ලගන්න. හරිද? මෙතනදී මම කරන්නේ මෙන්න වැඩ. x වර්ගයේ තියෙනවා ධන 2x. මම මේ ඍණ 3 නැත්නම් මෙතන තියෙන අගය එහා පැත්තට ගෙනියනවා. ඒකට ඔයා දන්න කොහොමද මේ සංඛ්‍යාව එහා පැත්තට ගෙනියද්දී ලකුණ මාරු වෙනවා. සමානයි ධන 3. දැන් ඍණ වෙන්නේ නැහැ මේක ධන 3 වෙන්නේ. ඒ නිසා ලකුණ දාන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් මගේ අරමුණ වෙන්නේ මෙන්න මේ පැත්ත පූර්ණ වර්ගයක් කරගන්න. පූර්ණ වර්ගයක් කරගන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? මම හිතන්නේ මේ වගේ ලස්සන වැඩක් කරනවා. එතනදී මෙන්න මෙතන ඉලක්කම නැත්නම් නියත පදේ හදාගන්න මම කරන්නේ මෙතන x වල සංගුණකය දෙකෙන් බෙදලා ඒ එන උත්තරේ වර්ග කරනවා. අන්න ඒක මෙතන එකතු කරනවා. මොකද ඉන්නේ? මෙන්න මේ x වල තියෙන සංගුණකය දෙකට බෙදනවා. හරිද? මම මේක ලියන්නම් මෙන්න මේ විදිහට. x වල සංගුණකය දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවම එන උත්තරේ කීයද? දෙකට දෙකේවත් 1යි. අන්න. ඒ ආපු උත්තරේ වර්ග කරනවා. වර්ග කරලා එකතු කරනවා. එහෙනම් දෙක දෙකෙන් බෙදුවම 1යි. එකේ වර්ගය. එකේ වර්ගය මෙයාට එකතු කරනවා. හරිද? එහෙම එක පැත්තකට එක කරන්න බෑ අපිට. ඒකට මෙයාව මේ පැත්තෙන් එකතු කරනවා. නේද? එකේ වර්ගය. එහෙනම් මේ පැත්තෙන් මම එකේ වර්ගයක් එකතු කරනවා. හරිද? මම දැන් කාරණේ පැහැදිලි ඇති. මේ බෙදනවා කියන එක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඉතින් මෙතන ඊට පස්සේදී x මෙතන තියෙන්නේ එකේ වර්ගයනේ මට ලියන්න පුළුවන් නම් x දාන එක සම්පූර්ණ වර්ගයේ විදිහට සමානයි 3 ධන එකේ වර්ගය කියන්නේ 1යි. මේ මොකද්ද මෙතන උනේ? මේ තියෙන්නේ මෙතන වර්ගදශිතය මම සම්පූර්ණ වර්ගයක් විදිහට ලිව්වා. බලන්න මේක ප්‍රසාරණය කොහොමද දෙන්නේ කියලා. නිකන් මම ලියන්න මකන්නම්. හරිද? පළමු පදේ වර්ගය x වර්ගය මේ දෙන්න ගුණ කරලා ඒක දෙගුණේ 1 සහ x ගුණ කළොත් 1x ඒක දෙගුණේ 2x ගන්න මෙයාගේ වර්ගය එකේ වර්ගය හරිද මෙයා හැදෙන්නේ මෙන්න මෙතනට එන අගේම මෙතනට දාන්න ලකුණත් එක්ක එතකොට මෙතන ලස්සනට හැදෙනවා හරිද මේක වඩා නෑ අපිට දැන් ඊට පස්සේ අපි බලමු x දාන 1 එයාගේ සම්පූර්ණ වර්ගය සමානයි 3 1යි කියන්නේ 4 එස්ක මෙතන සම්පූර්ණ වර්ගයක්නේ එහෙනම් මෙයාගේ වර්ගමූලය අපි හොයමු x දාන 1 සමානයි දැන් වර්ගයයි උනා මේ පැත්තේ වර්ගමූලය මතක ඇතුව වර්ගමූලය දාද්දී අපි දන්න වර්ගමූලය ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ධන උනත් ඍණ උනත් සංඛ්‍යාවක වර්ගය ගන්න ඒ නිසා මෙතන ධන සහ ඍණ කියලා දාන්න එහෙනම් අපිට පුළුවන් x දාන 1 සමානයි වර්ගමූල 4 කීයද කොට ධන හෝ ඍණ 2යිනේ දැන් බලන්න අපේ උත්තර අරගෙන ඇවිල්ලා තියෙන්නේ එහෙනම් x සමානයි ධන හෝ ඍණ 2 ඍණ 1 එහෙම නැත්නම් හෝ x සමානයි ධන හෝ ඍණ 2 කොහොමද මෙතන දාවේ ධනනේ එතකොට මෙතන මම එකක් ධන එකක් ඍණ කියලා දාන්නම් ඒ නිසා මම මෙතන ඍණ කියලා දානවා ඍණ 1 දැන් උත්තරයේදී x සමානයි දෙකෙන් එකක් කියන ධන 1යි හෝ x සමානයි ඍණ 2යි ඍණ 1යි කියන්නේ ඍණ 3යි බලන්න උත්තර දෙන්න. ඕකට තමයි කියන්නේ වර්ග පූර්ණ ක්‍රමය කියලා. හරිද? කොට සාරාංශ විදිහට මම මේ ක්‍රමයේ පැහැදිලි කරනවා. තව මේ වගේ ගණනක් මම හදන්නම් ඊට පස්සේ වල පැහැදිලි වෙයි. මුලින්ම කරන්නේ මේ දෙන්නේ වර්ගදශිතය x වල පද එක පැත්තක තියෙද්දි නියත පදේ මෙහෙට ගන්නවා. දැන් මෙතන මම බලන්නේ ඍණ 3 මෙහෙට ගෙනිච්චා. ධන 3. ඊට පස්සේ මෙතන මම මේ පැත්ත පූර්ණ වර්ගයක් කරගන්න නියත පදයක් අඩුයි අපිට. එයා එකතු කරගන්න. ඒ නියත පදේ හොයාගන්න දරුවෝ අපි මැල් කියන x වල සම්පූර්ණකය දෙකෙන් බෙදලා එයාගේ වර්ගයේ දෙපැත්තටම එකතු කරනවා.
ඊට අපිට මේක ලියන්න පුළුවන් x ධන ඍණ මෙන්න මෙතන තියෙන අගය තියෙනවනේ. අන්න ඒලා විදිහට ලියන්න. ඒ කියන්නේ වර්ග කරපන්. එකේ වර්ගයේ එක නිසා එකම තමයි දාන්න ඕනේ. ඒ වර්ග වෙලා උත්තර නෙවෙයි දෙකෙන් බෙදලා උත්තර කරු දෙම දාන්න. හරිද? මෙතන ඊට පස්සේ අවුලක් නැහැ. එකේ වර්ගය 1යි 3යි 1යි 4යි. මේ පැත්ත සම්පූර්ණ වර්ගයක් ආවා. එයාගේ වර්ගමූලයේ වර්ගයන් පොරින් එක දාගත්තා. සාමාන්‍ය විදිහටම එකක් ගන්න එකක් වෙන විදිහට සුළු කරගත්තා නම් වැඩේ ගොඩ. හරිද? මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන එක මම තව එක ගන්න හදන්නම්. මේ සියලුම ගණන් ඔබේ අවශ්‍ය පොතේ තියෙන අභ්‍යාසවල සහ නිදර්ශන වල තියෙන ගණන්. හරිද? ඒ නිසා අපිට දෙදෙදි ගණන් හදද්දී ගොඩක් වැදගත් වෙයි. හොඳයි. මේ දින වර්ග පූර්ණ ක්‍රමයෙන් අපි හදන ඊළඟ ගාන. හරිද? ඊට මෙතනින් අපිට සිද්ධ වෙනවා අර විදිහට හදා ගන්න. නමුත් මම කලින් ගාන හදන දෙයක් කිව්වේ තමයි වර්ග පූර්ණ ක්‍රමයේදී අපි ගාන හදනවා නම් මෙතන x වර්ගයේ සංගුණකය එක වෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක විසඳන්න කලින් මම මෙහෙම වැඩක් කරනවා 2x වර්ගය ධන 6x මේ ඍණ 5 මෙහෙට ගෙනියනවා කොහොමද? ධන 5 හදා ගන්නවා. මේ පැත්ත පූර්ණ වර්ගයක් විදිහට හදා ගන්න මෙහෙම තීද්දි බැරි හින්දා මම මෙතන x වර්ගයේ සංගුණකයේ එකක් බවට පත් කරගන්න. එහෙනම් මට සිද්ධ වෙනවා මේ තුන් දෙනාම දෙකෙන් බෙදන්න. තුන් දෙනාම දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන ඔය විදිහට. මේ දෙකෙන් බෙදනවා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් හිතින් බෙදුවත් ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ සාමාන්‍ය විදිහට මේක කියලා දෙන්න ඕන හින්දා තමයි මම මේ හැම දෙයක්ම ලියන්නේ. හරි. දෙකට දෙක අපිට ගියා මෙතන x වර්ගයේ ඉතිරි වෙනවා ධන දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි. එහෙනම් 3යි x. මේක ඔයගොල්ලෝ බෙදලා දශම කරගන්න එපා. මේක භාගයක් විදිහට තියාගන්න. එහෙනම් අපිට වැඩේ පහසුයි. හරි. දැන් බලමු ඊළඟට කරන්න තියෙන්නේ මේ පැත්ත සම්පූර්ණ වර්ගයක් විදිහට කරගන්න ඕනේ. x වර්ගයේ තියෙනවා x වල පදයක් තියෙනවා පිටි පදයක් නියත පදේ අඩුයි. ඒ නියත පදේ හොයාගන්න අපිට x වර්ගය ධන 3x එතෙ පහ බෙදීම දෙක. මෙතන බලන්න කොහොමද අපි කලින් මේ නියත පදේ හොයාගත්තේ මේ පිටි පදේ නැත්නම් x වල සංකුලකයේ දෙකකින් බෙදලා ඒ එන උත්තරේ වර්ග කරලා දෙපැත්තටම එකතු කරනවා. හරිද? මෙතනදී මම මෙහෙම වැඩක් කරනවා 3x එහෙනම් දෙකෙන් බෙද. දෙකෙන් බෙදලා ඒ උත්තරේ වර්ග කරලා දෙපැත්තම එකතු කරනවා. ඉතින් මේක බෙදන්න. මේක බෙදන්න යන්න එපා ඔයගොල්ලෝ. 3 දෙකෙන් බෙදුවා කියන්නේ 3 දෙක විතර තියාගන්න. එයාගේ වර්ගය. එහෙනම් මෙන්න 3 බෙදීම දෙකේ වර්ගය. මේ පැත්තට මම 3 බෙදීම දෙකේ වර්ගය එකතු කරනවා. කවුරුත් මේව බෙදලා දශම කරගන්න එපා. හරිද? හරි. වැඩේ හරිනේ. ඊට පස්සේදී අපි කරන්නේ මොකද්ද? x වර්ගය මේ මෙතන මේ දෙකෙන් බෙදනවා කියන එක මම වෙන පාඩේ කිව්වේ මේක ඔයගොල්ලෝ ඇත්තම ලියන්න ඕනේ නැහැ. හිතින් කරන්න 3 දෙකෙන් බෙදුවා. ඒ එන උත්තරේ අපි වර්ග කරලා දෙපැත්තම එකතු කරනවා. හරිම ලේසි. ඊට පස්සේ මෙතන අපිට ලියන්න පුළුවන් x වර්ගය නෙවෙයි මේ මුළු පදේම සම්පූර්ණ වර්ගයක් ලියමු. x ධන මේ 3 දෙකෙන් බෙදුවනේ. අන්න ඒ එන උත්තරේ විදිහට ලියාගන්න. මෙතන මොකක්ද ඒක ලියාගන්න තියෙන වැඩි දෙයක් හිතන්න දෙයක්. හරිද? සම්පූර්ණ වර්ගය. ඊට සමානයි මෙතන පොඩ්ඩක් සුළු කරගමු. 5 බෙදීම 2 3 වර්ගය කියන්නේ 9යි 2 වර්ගය කියන්නේ 4. හරිද? එතකොට ඔයගොල්ලන්ට ඉතින් භාග දෙන්න අවශ්‍යයි. 7 8 පන්තියේ ඔයගොල්ලෝ භාග දෙන්න කරලා ඇති. හරිද? ඉතින් ඊට පස්සේ මෙතන අපි මුකුත් කරන්නේ නැහැ. මෙතන වර්ගය අයින් කරගන්න කලින් අපිට වැඩක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ දෙක සුළු කරගන්න ඕනේ. ඉතින් ලේසියෙන් බලන්න මේ දෙක පොදු හරය මම 4 විදිහට ගන්නවා. 4ට දෙකේවා 2යි දෙවරක් 5 10යි. 4ට 4 එකයි කරන්න 9යි 3 දෙනෙක්ද ගත්තා. ඒකට කීයද? 19 බෙදීම 4. ඉතින් මෙතන වර්ගය අයින් වෙනවා. මේ පැත්තට වර්ගමූල එනවා. එහෙනම් x ධන 3 බෙදීම 2 සමානයි මෙතන 19 බෙදීම 14 ධන වෙනම 4. ධන මොකද ගන්නවා. හරිද? ඊට පස්සේ මෙතන වාර තේරෙන්නේ නැති මෙතන ඊට පස්සේ කරන්නේ අපි x තනි කර ගන්න ඕනේ. මේ ධන 3න් 2 මේ පැත්තට ගිහිල්ලා අඩු කරන්න ඕනේ. ඒකට ඒක මම මෙතන ලියන්නම්. මේ මෙතන අපිට ඉඳමදි හින්දා මම පොඩ්ඩක් මේක හදා ගන්නවා. හරිද? එතන මම මේක මෙතන ලියන්නට වාට පැහැදිලි වෙන හින්දා. හරිද? ඒකට x ධන 3 බෙදීම 2 සමානයි ධන හෝ ඍණ 19 බෙදීම 4. මම මේක මෙතන ලියුවා. ඒකට මට මේක සුළු කරන්න පුළුවන්. නැත්නම් බෝඩ් එකේ ඉඳන් බලන්න යන්න. හරිද? එහෙනම් මෙතන මම කරන්නේ x සමානයි
ධන කෝටින මෙතන බලන්න 19 වර්ගමූල නම් අපි දන්නේ නැහැ. 4 වර්ගමූල දන්නවා. ඒ නිසා මම මෙහෙම කරනවා 19 වර්ගමූලය වෙනම ලිව්වා 4 වර්ගමූලය 2යි. ප්‍රශ්න නැහැ එතකොට. මෙයාව මෙතනින් කියන මොකද වෙන්නේ? ධන 3 බෙදීම 2 මේ පැත්තට ගියාම ඍණ 3 බෙදීම 2 වලටපත් වෙනවා. හරිම ලේසි නම් උත්තරේ ළඟට ඇවිල්ලා තියෙන අපි x සමානයි 1ක් ධන 1ක් ඍණ විතර තියාගමු. හරිද? එහෙනම් මෙතන ධන 19 බෙදීම දැන් මෙතන වැඩි තියෙන්නේ මෙතන මේ හරියන් සමාන නිසා මම එකටම ලියා ගන්නවා මෙතන 2 අඩු කිරීම 3 හෝ කිරීම මෙතන ලියනවා නැත්නම් හරියට පිළිවදිනේ හෝ x සමානයි මේක ධන දැම්ම අනික ඍණ දානවා ඍණ 19 අඩු කිරීම 3 2 ඔය විදිහට මේ ගානකට බරුව ඔයගොල්ලන්ට මේ අච්චුපොතේ හරියට බැරි මේ වර්ගමූල 19 අගය ප්‍රශ්න මුලින්ම දෙන්න. හරිද? මම කියනවා මේ අපේ අච්චුපොතේ මේ ගාන තියෙනවා. එන්න මේගොල්ලෝ කියලා තියෙනවා මේ 19 නැත්නම් වර්ගමූල 19 වෙනකොට ගන්න කියලා මෙයාගේ අගය 4.36යි. 4.36යි. ඉතින් මෙන්න මේක ආදේශ කරුණා හරි. මේ දර ආදේශ කරන්නේ. එහෙනම් x සමානයි ධන 19 කියන්නේ ධන 4.36 අඩු කිරීම 3 බෙදීම 2 ඕ x සමානයි ඍණ 4.36 අඩු කිරීම 3 2 ඔක තියෙනවා. එතකොට මෙතන මම එහෙම කරන්න 4.36යි 3 අඩු කරුවා 0.36යි බෙදීම 2 මෙතන අපි දෙන්න එකතු කරමු 4.37යි ඍණ 7.36 බෙදීම 2 මේකත් ඉතින් මේක වඩා සුළු කරන්න පුළුවන් මම එක පොඩ්ඩක් සුළු කරලා දාන්න හරිද ඊට බලන්න මේක බෙදුවා ඉතින් දෙකෙන් බෙදුවා 20.3 2 1යි තව එකක් ඉතුරුයි 16 වලට 0.1යි ඒක උත්තරය මේක බෙදුවොත් අද ඍණ දාන්න ඍණ 4 2 3යි බෝඩ් එක වෙනස් කියලා මේකේ අවසාන උත්තරය ඇත්තටම මම ලියන්න හදනවා නමුත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් පහසුවෙන් තමයි උත්තර ලියන්නේ 4 2 3යි දශම තියාගත්තා ඒ තව එකක් ඉතුරුයි 13 2 6ක් තියෙනවා එකක් ඉතිරි 16 2 අවසාන උත්තරය ඔය විදිහට තිබුණා හරිද හරි බලන්න මේ වර්ගමූල ක්‍රමයේ හදලා සමහර වෙලාවට මෙන්න මේ විදිහට එන දිගයි ඔයගොල්ලන්ගේ ඒ පොකොලේ හරි නැත්නම් ඒ පොකොල නෙවෙයි ඔයගොල්ලෝ හදන කටුකොලේ තියෙනවනේ හරිද අන්න ඒ කොලේ සාමාන්‍යයෙන් එකමාරක් විතර යනවා සමහර ගණන් හදන්න හැබැයි ඉතින් හරියට ක්‍රමවේදය අඳුරගත්තොත් මේ හැම පියවරක්ම ලියන්නත් අවශ්‍ය නැහැ මම මේ හැම පියවරක්ම ලියුවේ මේක තාම තේරෙලා නැති දරුවෙක් ඉන්නවා නම් අන්න යාට මේක තේරුම් කරගන්න. ඉතින් මේ වීජීය ප්‍රකාශනයක් නැත්නම් වර්ගිත ප්‍රකාශනයක් වර්ගමූල ක්‍රමයෙන් හදන්න මෙන්න මේ විදියට. මේ පියවර ටික හොඳට තේරුම් ගත්තා නම් වැඩේ කොට හොඳයි. එහෙනම් අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන සූත්‍රය භාවිතයෙන් ඒක මේක අද එක පට්ටම ලේසි අපි ඉගෙන වෙනම කතා කරමු.